හරි ළමයි අපි මේ පාර්ට් 1 ඩිස්කෂන් සීරීස් එකේ ඇප්ලයිඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ බලමු අද. හරිද? මොකද ප්‍රශ්නේ ගැටුම්. හරිද? අපි ගැටුම් ප්‍රශ්නේ සාකච්ඡා කරමු පාස් පේපර්ස් තුනක් ඇසුරෙන්. හරිද? මේ පාස් පේපර්ස් තුන උගන්වද්දී මම ඔයාලට අවශ්‍ය වෙන තියරි කොටස් පවා උගන්වනවා. හරිද? හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ විදිහට මම ගන්නෙ 2023. 2023 ප්‍රශ්නේ අපිට මෙහෙම කියනවා. සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාවක් දිගේ පිළිවෙලින් 2u සහ u ප්‍රවේගවලින් එකිනෙක දෙසට චලනය වන එක එකක ස්කන්ධය සිම්බල් වූ කැපිටල් A හා B අංශු දෙකක් සරල ලෙස ගැටේ. කැපිටල් A හා B අතර ප්‍රත්‍යාගති සංගුණකය E වෙයි. ගැටුමෙන් පසු කැපිටල් A හා B ප්‍රවේග සොයා E සමානයි 3න් එක විට ගැටුමෙන් පසු කැපිටල් A නිශ්චලතාවයට පත්වන බව පෙන්වන්නලු. අපිට රූපෙකුත් දීලා තියෙනවා. හරි අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මුලින්ම අපි රූපය ඇඳගමු. කැපිටල් A කැපිටල් B මේ එකක එකක ස්කන්ධය සිම්පල් M. ගැටුමට පෙර නැත ලං වෙන ප්‍රවේග අපිට දීලා තියෙනවා 2u සහ u. මේ මොකද්ද ළමයි? ගැටුමට පෙර. ඊට පස්සේ අපි ගැටෙන මොහොත ගත්තොත් මෙන්න ගැටෙන මොහොත හරිද? A B ගැටෙන මොහොතේ ළමයි ගැටුම් රේඛාව දිගේ ඇති වෙනවා ළමයි ඉම්පල්ස් එකක්. මොකද්ද ඉම්පල්ස් එකක් කියන්නේ? ආවේගයක් ඇති වෙනවා. මේ මොකද්ද? ගැටෙන මොහොත. ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ අංශු දෙක වෙන් වෙනෝනේ. ගැටුමෙන් පස්සේ වෙන් වෙනෝ. අපි දාගමු මේ පැත්තට V1 ප්‍රවේගයෙන් යනවා මේ පැත්තට V2 ප්‍රවේගයෙන් යනවා කියලා. ඒක තමන් කැමති පැත්තකට දාගන්න. හරිද? යන පැත්තට නෙවෙයි නම් අපිට ගාන හදද්දී උත්තරේට ඍණ AB. මේ මොකද්ද? ගැටුමට පසු. හරි. මේ ගාන හදන්න අපිට සිද්ධාන්ත කරුණු දෙකයි අවශ්‍ය වෙන්නේ. සිද්ධාන්ත කොටස් දෙකයි. ওই දෙක තමයි අපිට මේ ආවේගය සහ ගැටුම් පාඩමේදී ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරි. මොනවද සිද්ධාන්ත දෙක? පළවෙනිම එක I සමානයි ඩෙල්ටා MV. ගම්‍යතා සංස්ථිති නියමය. හරිද? ගම්‍යතා සංස්ථිති නියමය. මට කියන්න ඔයාලා මේ ගම්‍යතාව මේ I නැත්තම් මේ ආවේගය මට කියන්න ඔයාලා මේ ආවේගය එන්නේ මේ අංශුවට විතරක් දැම්මොත් නේද මේ ආවේගය ලැබෙන්නේ අපිට? ඔව්. මේ පද්ධතියටම අපි I සමානයි ඩෙල්ටා MV දාද්දි මේ ආවේගයට මේ ආවේගය මොකද වෙන්නේ? කැපිලා යනවා. අපෙන් බැරි වෙලා හරි ඇහුවොත් ළමයි මේ I සොයන්න කියලා නේ නැත්නම් ආවේගය සොයන්න කියලා එහෙනම් මොකක්ද දාන්නේ අපි? මේ එක අංශුවකට විතරක් දාන්න ඕන I සමානයි ඩෙල්ටා MV නේ. ඔව්. හැබැයි අපෙන් එහෙම ආවේගයක් අහලා නැතුව ප්‍රශ්නේ වෙන්නේ මේ ගැටුමෙන් පසු ප්‍රවේග අහලා තියෙනවා නම් අපි මේ I සමානයි ඩෙල්ටා MV දාන්නේ මේ පද්ධතියටම. පැහැදිලිද? හරි. මට ඊට කලින් කියන්න ඔයාලා I කියන්නේ ආවේගය කියන්නේ ළමයි බලයක් නෙමෙයි. හරිද? ආවේගයේ ඒකක වෙන්නේ නිව්ටන් තත්පර. තේරුණාද? හරි. ආවේගයේ ඒකක වෙන්නේ නිව්ටන් තත්පර. හරිද? I සමානයි ft කියලා ඕනනම් අපිට ලියන්න පුළුවන් නේ. I සමානයි ft. හරි. දැන් අපි බලමු මේ ගානට කොහොමද මේ ගම්‍යතා සංස්ථිති නියමය දාන්න කියලා. I සමානයි ඩෙල්ටා MV දාන්න කියලා. හරි. මට ඔයාලා කියන්න මේ ගම්‍යතාවය කියන්නේ දිශාවක් සහිත රාශියක් නේ. ඔයාලා දන්නවා ස්කන්ධය කියන්නේ අදිශ ප්‍රවේගය කියන්නේ දෛශික. එහෙනම් MV ගුණිතය දෛශික වෙන්න ඕන. එහෙනම් දිශාවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා අපි මේ I සමානයි ඩෙල්ටා MV දාද්දි. හරි. දාලා බලමු. මම මේ පැත්තට දානවා පද්ධතියටම I සමානයි ඩෙල්ටා MV. හරි. පද්ධතියටම I සමානයි ඩෙල්ටා MV දාමු. මට කියන්නේ මේ I ට I මොකද වෙන්නේ? කැපෙනවනේ. පද්ධතියටම දාන නිසා I ට I කැපෙනවා. බිඳුව සමානයි පෙරගම්‍යතාවය. මට කියන්නේ පෙරගම්‍යතාවය කොච්චරද? මේ පැත්තට දාන්නේ m වතාවක් 2u ධන m වතාවක් ප්‍රවේගය අනිත් මේ පැත්තට අපි දාන්නේ අනිත් පැත්තට තියෙන්නේ ඍණ u. මේක තමයි පෙරගම්‍යතාවය. අඩු කරනවා පසුගම්‍යතාවය m වතාවක් ඍණ v1 ධන m වතාවක් ධන v2. සුළු කරමු 2mu mu අඩු කරාම මොකද්ද වෙන්නේ? mu වෙනවා.
ධන mv1 ඍණ mv2 සමානයි බිඳුවයි. මේම්ට මේම් කැපෙනවා. අපිට ලියන්න පුළුවන් v2 ඍණ v1 සමානයි u කියලා. මේ පද දෙක මේ පැත්තට ගෙනාව v2 ඍණ v1 සමානයි 1. එක සමීකරණයක් අපි ගත්තා. දැන් අපි ඊළඟ සමීකරණය යොදන්න යන්නේ ඊළඟ තියරි කොටස ඉගෙනගෙන. ඊළඟ සිද්ධාන්ත කරුණ තමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. නිව්ටන් කිව්වේ මෙහෙම කතාවක්. මොනවා හරි ගැටුමකින් පස්සේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි කියලා කිව්වා ඊවතාවක් ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගයට. පැහැදිලිද? නිව්ටන් කිව්වේ මෙහෙම කතාවක්. වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඊවතාවක් ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය කියලා කිව්වා. හරිද? හරි. නිව්ටන් කිව්වේ මෙහෙම කතාවක් වුණාට අපි මේක චුට්ටක් වෙනස් කරලා තමයි ගණන් හදද්දී පාවිච්චි කරන්නේ. හේතුව මේකේ මේ සාපේක්ෂ ප්‍රවේග හොද්දී ලේසි වෙන්න. පැහැදිලිද? ඔව්. ඒක හොඳට බලා ගන්න. මම ගණන් හදද්දී ඔයාලා මේක තමයි නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. නිව්ටන් කිව්වේ මෙහෙමයි. හරිද? මේ E කියන්නේ මොකක්ද? ප්‍රත්‍යාගති සංගුණකය. ප්‍රත්‍යාගති සංගුණකය ළමයි බිඳුවත් එකත් අතර වෙනවා. තේරුණාද? ඔයාලා දන්නව මේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකක්ද ළමයි? ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය මේ E කියන්නේ 0.1 අතර නම් මෙන්න මෙයා මොකද වෙන්නේ? ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගයට මොකක් වෙනවද? අඩු වෙනව නේද? ඔව්. පැහැදිලිනේ මං කියන එක. ඔව්. හැබැයි ළමයි පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් නම් E සමාන 1යි. එතකොට වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගයයි ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගයයි මොකක් වෙනවද? සමාන වෙනවා. මේක පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් නම් නැත්නම් අප්‍රත්‍යස්ත ගැටුමක් නම් මේක මොකද වෙන්නේ? වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය මොකක් වෙනවද? මෙයා බිඳුව වෙච්ච ගමන් මේ පදේම බිඳුවයි. ඒ කියන්නේ වෙන් වෙන්නේ නැහැ. ඒ දෙන්න මොකද වෙන්නේ? වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය බිඳුවයි කියන්නේ මොකද? ඒ දෙන්න ගැටිලා තියෙනවා නැත්නම් ඇලිලා තියෙනවා. පැහැදිලිනේ? හරි. දැන් අපි මේ තියරි කොටස මේ ගානට කොහොමද ඇප්ලයි කරන්න කියලා බලමු. හරිද? හරි. මෙන්න මම ඔයාලට පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ පාවිච්චි කරාම ඔයාලට ගාන හදද්දී ලේසි. වරදින්නේ නැහැ. ඒක නිසා මේ විදිහට පාවිච්චි කරන්න. හරිද? හරි. මම ඉස්සෙල්ලාම යනවා ගැටුමෙන් පසු. හරිද? ගැටුමෙන් පසු මේකේ තිබෙත් එහෙමනේ ගැටුමෙන් පසු සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඊවතාවක් ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයනේ. මම ගැටුමෙන් පසු සාපේක්ෂ ප්‍රවේගය හොයාගන්න මම මෙතනට ගිහලා මේ අත් දෙක තියාගෙන අත් දෙක දෙපැත්තට අරන් යනවා. මගේ අත යන පැත්තටම නම් ළමයි ප්‍රවේගය තියෙන්නේ. මම මේ ප්‍රවේගය ධන විදියටත් අත යන පැත්තටම නම් ප්‍රවේගය තියෙන්නේ ධන විදියට දානවා. හරිද? අත යන පැත්තට නෙවෙයි නම් ප්‍රවේගය ලකුණු කරලා තියෙන්නේ. ඒක ඍණ කියලා දානවා. පැහැදිලිද? මේකේ නම් ළමයි අත යන පැත්තටම නේ තියෙන්නේ. මෙයාගේ මේ අත යන පැත්තට, මේ පැත්තට, මේ අත යන පැත්තට. ගාන්ට ගැටුමේ සිට. හරිද? තියෙන්නේ. එහෙනම් මොකද්ද මම ලියන්නේ? මේ ප්‍රවේග දෙකම ධන. එහෙනම් v1 ධන v2 සමානයි. මෙන්න මෙතන තමයි වෙනස. මම e තිබ්බ තැනට ඍණ e දානවා. ඍණ e වතාවක් ගැටුමට පෙර තැනට ගියා. අත් දෙක දෙපැත්තට ගෙනිච්චා. මෙන්න ගෙනියන්න. මේ අත යන පැත්තටද තියෙන ප්‍රවේගය ලකුණු කරලා නැහැ. එහෙනම් ඍණ u මේ අත යන පැත්තටද ප්‍රවේගය ලකුණු කරලා තියෙන්නේ නැහැ. එහෙනම් ඍණ 2යි u. දැන් සුළු කරමු. v1 ධන v2 සමානයි ඍණ 3යි u ඍණ e ගෙන් ගුණ කරාම ධන 3යි eu. මේක සමීකරණ අංක 2. මේ 1යි 2යි විසඳලා මට මේ වෙන්වීමේ ප්‍රවේග දෙන්න මේ කියන්නේ ගෝල දෙකේ වෙන්වීම මේ ප්‍රවේග හොයාගන්න පුළුවන්. හරි. 1 ධන 2 මම ගන්නවා. 1 ධන 2 මොකක්ද දෙන්නේ අපිට? 2යි v2 සමානයි 3යි e ධන 1 වතාවක් u. v2 සමානයි 3යි e ධන 1 බෙදීම 2 වතාවක් u. ඊට පස්සේ 2 ඍණ 1 ගන්නවා. v1 ඍණ v1 2යි v1 සමානයි 3යි e ඍණ 1 වතාවක් u. v1 සමානයි 3යි e ඍණ 1 බෙදීම 2 වතාවක් u. ඔහොම එනවා. හරිද? එහෙනම් ගෝලවල අපෙන් අහලා තියෙනවා වෙන්වීමේ ප්‍රවේග සොයා. ඊට පස්සේ අපිට ගාන කියනවා e සමානයි 3න් 1 විට e සමානයි 3න් 1 විට
මෙන්න මේ A කියන ගෝලය නිශ්චල වන බව පෙන්වන්නලු. මට කියන්නේ A කියන ගෝලයේ ප්‍රවේගය මොකක්ද? A කියන ගෝලයේ ප්‍රවේගය v1 සමානයි 3e ඍණ 1 බෙදීම 2 වතාවක් u නේ. හරි. අපි 3න් 1 ආදේශ කළ බලමු. 3 වතාවක් 3න් 1 ඍණ 1 බෙදීම 2 වතාවක් u. 3ට 3 කැපෙනවා. 1 ඍණ 1 බිඳුවයි. එහෙනම් v1 සමානයි බිඳුවයි. එහෙනම් අපිට කියන්න පුළුවන් එව නිසා A ගෝලය ගැටුමෙන් පසු නිශ්චල වේ. හරිද? හරි. අපි දැන් යමු ඊළඟ ගානට. හරි. අපි බලමු 2024 ගැටුම් ගාන මොන වගේ එකක්ද ඇවිත් තියෙන කියලා. 2024 අහලා තියෙන මෙහෙමයි. ස්කන්ධය දෙකයි m වූ කැපිටල් A අංශුවක් හා ස්කන්ධය m වූ කැපිටල් B අංශුවක් සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාවක් දිගේ පිළිවෙලින් u සහ 3u ප්‍රවේග වලින් එකිනෙක දෙසට චලනය වෙමින් සරල ලෙස ගැටේ. ගැටුමෙන් පසු කැපිටල් A හා කැපිටල් B ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ. කැපිටල් A හා B අතර ප්‍රත්‍යාඝාතී සංගුණකය සිම්පල් E වේ. E විශාලයි 8න් 1 බව පෙන්වන්න. හරි. අපි බලමු ගාන හදන්නේ කොහොමද කියලා. ගානේ කියනවා ළමයි A ගේ ස්කන්ධය 2m ලු A ගේ ස්කන්ධය 2m ලු B ගේ ස්කන්ධය සිම්පල් m ලු B ගේ ස්කන්ධය සිම්පල් m ලු මේ දෙන්න එකිනෙක ලං වෙනවලු u ප්‍රවේගයෙන් හා 3u ප්‍රවේග වලින් එකිනෙක ලං වෙලා සරලව ගැටෙනවලු. මේක ගැටුමට පෙර මේක ගැටෙන මොහොත ඉම්පල්ස් එකක් ඇති වෙනවා, ආවේගයක් ඇති වෙනවා. ගැටුමෙන් පසු A මෙහෙට යනවා v2 ගෙන් B මෙහෙට යනවා v2 ගෙන් A මෙහෙට එනවා v1 ගෙන්. මේක ගැටුමෙන් පසු. හරි. මේකෙත් අපෙන් අහලා තියෙන්නේ A හා B අතර ප්‍රත්‍යාඝාත සංගුණිකය E වේ. E විශාලයි 8න් 1 බව පෙන්වන්න. E විශාලයි 8න් 1 බව පෙන්වන්න තියෙන්නේ. E විශාලයි 8න් 1 බව පෙන්වන්න නම් ළමයි අපි මෙන්න මේ v කියන ඉගෙන අපිට ගාන කියනව නේද ළමයි මෙන්න මෙහෙම මෙන්ෂන් කරනවා විශේෂයෙන්ම මෙහෙම. කැපිටල් A හා B ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ. ඒ කියන්නේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවලට ගැටුණා. දැන් දෙන්න කොහොමද චලනය වෙනවා කියන්නේ? ප්‍රතිවිරුද්ධ දිශාවලටලු චලනය වෙන්නේ. ඒ කියන්නේ මේ v1 හා v2 දෙන්නට මෙන්න ඕන මොන උත්තරද? ධන උත්තරය කියලා. ඒ කියන්නේ v1 විශාලය බිඳුව කියලා ගන්නවා. එහෙම නැත්නම් v2 විශාලය බිඳුව කියලා ගත්තොත් ගාන හදන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒක තේරුම් නැත්නම් අපි ගාන මේ පියවර විදියට යද්දී ඔයාලට කතාව තේරෙයි. හරිද? හරි. මුලින්ම අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අර සරල දේ තමයි හැමදාම කරන එකම පියවර ගම්මිතා සංස්ථි නියමය. මොකද්ද? අපි දාලා බලමු i සමානයි ඩෙල්ටා mv. i සමානයි ඩෙල්ටා mv. i සමානයි ඩෙල්ටා mv. පැත්තක් තියෙනවනේ. මොන පැත්තටද දාන්නේ ළමයි? මේ පැත්තට දාමුනේ. හරි. එහෙනම් මේ පැත්තට දානවා i සමානයි ඩෙල්ටා mv පද්ධතියට. ඇයි එක්කෙනෙක්ට විතරක් දාන්නේ නැත්තේ? එහෙම දැම්මොත් මේ ඉම්පල්ස් එක නැත්තම් ආවේගය එනවා. දැන් මේ ආවේගයට මේ ආවේගය කැපිලා බිඳුවයි මේ පැත්තේ. පෙරගම්මිතාවය. මොකද්ද පෙරගම්මිතාවය වෙන්නේ? මෙයා ගම්මිතාවය මේ පැත්තට බලන්න මොකක්ද තියෙන්නේ? 2m වතාවක් u ධන සිම්පල් m වතාවක් ඍණ 3u දිශාව මේ පැත්තට දාන්නේ මේ පැත්තට තියෙන්නේ ඒක නිසා ඍණ 3u. මේක අඩු කිරීම පසුගම්මිතාව පෙරගම්මිතාව හරි පසුගම්මිතාවය මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට තියෙන v1 එහෙනම් 2m වතාවක් ඍණ v1 ධන සිම්පල් m වතාවක් v2 මෙන්න මේ දෙන අඩු කරාට පස්සේ මොකක්ද දෙන්න ළමයි ඍණ mu වෙනවා ධන 2mu ඍණ 3mu ඍණ mu වෙනවා මෙතන ඍණ 2 ධන 2 mv1 ඍණ mv2 මේම් කැපෙනවා මේ පැත්තේ බිඳුව නිසා අපිට එනවා උත්තරයක් v2 ඍණ v1 සමානයි ඍණ u කියලා. මේක සමීකරණ අංක 1. හරි. ඊට පස්සේ අපි දානවා නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. මට කියන්න
නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දානවා මං ඔයාලට කියලා දීලා තියෙනවා මේක දාන විදිය කොහොමද දාන්නේ මුලින්ම යනවා වෙන වෙන තැනට වෙන වෙන තැනට ගිහිල්ලා අත් දෙක දෙපැත්තට ගෙනියනවා ආත යන පැත්තටම තමයි ප්‍රවේග තියෙන්නේ එහෙනම් v1 ධන v2 සමානයි ඍණ e වතාවක් මෙතනට ගිහිල්ලා අත් දෙක දෙපැත්තට ගෙනියනවා අත යන පැත්ත වලට තියෙන්නේ නේ අත යන පැත්තට නෙමෙයි මෙයා තියෙන්නේ අනිත් පැත්තට මෙයාත් තියෙන්නේ අනිත් පැත්තට එහෙනම් ඍණ u ඍණ 3යි u සුළු කරමු මොකක්ද දෙන්නේ v1 ධන v2 සමානයි ඍණ 4 වතාවක් e ධන 4යි eu මේක සමීකරණ අංක 2 මට ඕන v1 v2 හොයන්න මට මේකෙන් එකක් හෙව්වත් ඇති ළමයි අපි හොයමු v1 v2 මේ දෙකෙන්නගෙන් ලේසි හොයන්න අපි එකතු කරමුනේ එක ධන දෙක ගමු එක ධන දෙක ගත්තාම දෙකක් v2 සමානයි 4යි e ඍණ 1 වතාවක් u v2 සමානයි 4ක් e ඍණ 1 වතාවක් u බෙදීම 2 පැහැදිලිද ඔව් මෙන්න මෙහෙම එකක් ආවා දැන් බලන්න හරිද මෙහෙම එකක් ආවා හරිද දැන් ගැටුමෙන් පසු දෙන්නා ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙනවා කියන්නේ මොකක්ද ළමයි මෙයා දැන් අනිවාර්යෙන් ඔයාලා දන්නවා ගැටෙනකොට ලං වෙනවා ගැටුමෙන් පස්සේ මොකක් වෙනවද දෙන්න ඈත් වෙනෝනේ හැබැයි ඈත් වෙනකොට මෙයා වැඩි වේගකින් ගිහිල්ලා මෙයා පස්සෙන් එන්න පුළුවන් පොඩ්ඩක් අඩු වේගකින් එතකොට දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවලටද යන්නේ නෑනේ එහෙනම් ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරනවා නම් ළමයි අනිවාර්යෙන් අපි මේ හොයාගත්ත v2 මොන පැත්තට වෙන්න ඕනද මේ පැත්තට වෙන්න ඕන මේ v1 මොන පැත්තට වෙන්න ඕනද ඒ පැත්තටද අනිත් පැත්තට වෙන්න ඕනද v2 යන්නේ මේ පැත්තට නම් v1 මොන පැත්තට වෙන්න ඕනද මේ පැත්තට වෙන්න ඕන පැහැදිලිද මම මේ කියන කතාව v2 යන්නේ මේ පැත්තට නම් v1 අනිවාර්යෙන් මොන පැත්තට වෙන්න ඕනද මේ පැත්තට වෙන්න ඕන හරි මේම් කැපුණා අපි මේ ඍණ u මේ පැත්තේ තියෙද්දි අනිත් පද ටික මේ පැත්තට ගියමු v2 ඍණ 2යි v1 සමානයි ඍණ u මේක සමීකරණ අංක 1 ඊට පස්සේ අපි දාන්න ඕන නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය නිපණි හරිද අපි දාමු මේක නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දානකොට ඔයාලට මම කලින් කියලා දීපු විදිහටම තමයි දාන්නේ යනවා වෙන වෙන තැනට ගිහිල්ලා අත් දෙක දෙපැත්තට ගෙනියනවා අත යන පැත්තටම තමයි මෙයාගේ ප්‍රවේගයත් අත යන පැත්තට එහෙනම් දෙකම ධන ඍණ e වතාවක් මෙතන තමයි වැදගත්ම කාරණය ඍණ e වතාවක් ලං වෙන තැනට ගියා අත් දෙක දෙපැත්තට ගෙනිච්චා අත යන පැත්තට නෙවෙයි මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ මෙයාගෙත් අත යන පැත්තට නෙමෙයි එහෙනම් ऋण 3 u ऋण u සුළු කරන්න මොකක්ද දෙන්නේ v1 ධන v2 සමානයි ධන 4යි eu මේක අංක 2 පැහැදිලිද හරි දැන් 1යි 2යි සමගාමීව විසඳනවා 1 2 සමගාමීව විසඳන්න පුළුවන් ලේසි විදියක් ගත්තොත් අපි 2 ඍණ 1 ගමුනේ 2 ඍණ 1 මෙතන v2 ට v2 කැපිලා යනවා මෙයා 3ක් v1 වෙනවා 3යි v1 සමානයි 4යි e ධන 1 වතාවක් u පැහැදිලිද ඔව් v1 ට උත්තරයක් එනවා 4යි e ධන 1 බෙදීම 3 වතාවක් u ඔයාලට පේනවා ළමයි මේ v1 කියන කෙනා බිඳුවට වැඩි හේතුව ඇයි මෙයා බිඳුවට වැඩි වෙන්නේ හේතුව කියන්නේ
ඇයි ළමයි මේ e කියන්නේ කොහොමද ධන උත්තරයක්? ඇයි 0.1 අතර ධන එක්තරයකට 4 ගුණ කරයි කියලා ධනම තමයි. එයාට එකක් එකතු වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. එයා 3න් බෙදුවා කියලා මේ පදේම ධනයි. මේ පදේ ධනයි නම් මේ v1 කියන්නේ මොකද්ද? ධනයි. ඒක කියන්නේ මෙයා බිඳුවට වඩා වැඩි. හරි අපි දැන් v2 හොයමු. v2 හොයමු. ඒ කියන්නේ ළමයි අපි v1 ගත්තේ. කියන්නේ v1 මොන පැත්තටද යන්නේ ළමයි? v1 යන්නේ මෙහෙට. ඒක පැහැදිලිද? v1 යන්නේ කොහෙටද? මෙහෙට. ඒක පැහැදිලි. දැන් v2 හොයමු. v2 සමානයි අපිට ගන්න පුළුවන් v2 හොයන්න පුළුවන් කොහොමද ළමයි? v2 හොයන්න පුළුවන් දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා දෙවෙනි සමීකරණය ගුණ කරලා දෙකෙන් එකතු කරනවා පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරාම 2v1 ඍණ 2v1 කැපෙනවා. ඔක්කොම එතකොට මෙතන 2v2 මෙතන v2 3v2 වෙනවා. 3ක් v2 සමානයි 4 2 8යි 8යි eu ධන ඍණ e ඍණ u මොකක්ද එන්නේ 8ක් e ඍණ 1 වතාවක් u කියලා එනවා. v2 සමානයි 8යි e ඍණ 1 u බෙදීම 3යි. ඔයාලට මං කිව්වා v1 කොහොමත් ළමයි ධනයිනේ. මේ පදේ ධනයිනේ. ඒ කියන්නේ v1 අපි දාපු v1 දාපු පැත්ත හරි. එහෙනම් ළමයි මෙයා යන්නේ මේ පැත්තට නම් v2ත් මොකක් වෙන්න ඕනද? දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවලට යන්න නම් මෙයා මෙහෙට යනවා කියලා ෂුවර් නේ අපිට. එහෙනම් මෙයා මොන පැත්තටද යන්න ඕනේ? මේ පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ ළමයි මෙන්න මේ v2 කියන කෙනත් මොකක් වෙන්න ඕනද? බිඳුවට වැඩි වෙන්න ඕනේ. v2 විශාලයි බිඳුව විය යුතුය. තේරුණාද? හේතුව මොකද්ද? ඇයි v1 කියන කෙනා මේ පැත්තට යන නිසා. එහෙනම් මෙයා බිඳුවට වැඩි වෙන්න නම් මේ පදේ බිඳුවට වැඩි වෙන්න ඕනේ. මෙයා කොහොමත් වැඩි. එහෙනම් මේ පදේ මෙයාත් වැඩි. එහෙනම් 8යි e ඍණ 1 මොකක් වෙන්න ඕනද ළමයි? බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. 8යි වැඩි වෙන්න ඕන 1ට වඩා e වැඩි වෙන්න ඕන 1 බෙදීම 8ට වඩා. පැහැදිලිද කතාව? ඔව්. අර දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවලට යනවා කියන සාධකයේ පදනම් කරගෙන තමයි මේ ගාන විසඳුවේ. පැහැදිලිනේ? හරි. අපි තව එක ගානකින් මේ ගැටුම් කොටස ඉවර කරමු. මම බලමු 2025 ගාන මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක කියන්නේ මෙහෙමයි. ස්කන්ධය සිම්පල් M වූ A අංශුවක් සුමට තිරස් මේසයක් මත නිශ්චලව ඇත. සිම්පල් U ප්‍රවේගයෙන් මේසය මත චලනය වන ස්කන්ධය 2M වූ B අංශුවක් කැපිටල් A සමග සරල ලෙස ගැටේ. කැපිටල් A හා B අතර ප්‍රත්‍යාඝාත සංගුණකය සිම්පල් E වේ. ගැටුමට පසු කැපිටල් A අංශුවෙහි වේගය 3න් 2 වතාවක් 1 ධන E වතාවක් U බව පෙන්වන්නේ. හරි. අපි ගාන හදමු. ඊට පස්සේ තව කොටසක් අහලා තියෙනවා අපි ඒක පස්සේ බලමු. මුලින්ම ළමයි A කියලා අංශුවක් තියනවලු. A කියලා අංශුවක් තියනවලු මේසයක් උඩ. හරිද? මේ අංශුවත් එක්ක ගැටෙන්න එනවලු B කියලා තවත් අංශුවක්. හරිද? B කියලා තවත් අංශුවක් එනවලු. ඒ අංශුව එන්නේ ළමයි U ප්‍රවේගයෙන්. මෙයා නිශ්චලව තියෙන්නේ. මෙයා නිශ්චලව තමයි තියෙන්නේ. පැහැදිලිද? දෙන්න එනවා. මෙයාගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා සිම්පල් M. මෙයාගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා සිම්පල් 2M. හරිද? හරි. මේ ගැටුමට පෙර. ඊට පස්සේ ගැටෙන මොහොත ගමු අපි. මේ දෙන්න ඔන්න ගැටුණා. ගැටුම් රේඛාව දිගේ ආවේගය ඇති වෙනවා. AB මේ ආවේගය. මේ ගැටුම ඊට පස්සේ ගැටුමට පසු අපි අඳිමු. ගැටුමට පසු අපි අඳිමු. ගැටුමට පස්සේ මම හිතනවා මෙයා මේ පැත්තට V2 ගෙන් යනවා. මෙයා මේ පැත්තට V1 ගෙන් යනවා. මෙයා A, මෙයා A, මෙයා B, මෙයා A. මේක ගැටුමට පසු. හරි. අපි සාමාන්‍ය විදිහට කරන දේවල්ම තමයි කරන්නේ. මොකක්ද? මුලින්ම දාන්නේ අපෙන් ගැටුමෙන් පසු ප්‍රවේගයක් නේ අහන්නේ. ගැටුමෙන් පසු ප්‍රවේගයක් අහන්නේ නම් අපිට කරන්න ඕනේ I සමානයි ඩෙල්ටා mv දාන්න ඕනේ. හරි මුලින්ම දාමු I සමානයි ඩෙල්ටා mv. කොහෙටද දාන්නේ? කොහෙටද දාන්නේ? මේ පැත්තට දාමුනේ. මේ පැත්තට දාමු පද්ධතියට. ඇයි පද්ධතියට දාන්නේ? හේතුව කියලා තියෙනවා. හරිද? මේ ආවේගය කැපිලා යන. හරිද? හරි. මට කියන්න පද්ධතියට දාද්දි මොකක්ද දාන්නේ? ආවේගයක් තියද නැහනේ. පද්ධතියේටම ආවේග කැපිලා යනවා බිඳුවයි. පෙරගම්‍යතාවය. පෙරගම්‍යතාවය මොකද්ද? 2m වතාවක් u ධන බිඳුව. අඩු කිරීම පසුගම්‍යතාවය
දෙකයි m වතාවක් ඍණ v1 ධන m වතාවක් v2 මෙන්න සුළු කරමු දෙකයි mu ධන දෙකයි m v1 ඍණ m v2 මේම්ට කැපෙනෝ හේතුව මේ පැත්ත බිඳුවක් නිසා අපිට සුළු උත්තරයක් එනවා මම මේක හදා ගන්නවා මේ පැත්තට දාලා v2 ඍණ දෙකයි v1 සමානයි දෙකයි u කියලා මේක සමීකරණ අංක 1 ඊට පස්සේ මම දානවා නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය හරි මම කලින් කිව්ව විදිහටමයි ගැටුමට පසු අවස්ථාවට යනවා අත් දෙක දෙපැත්තට ගෙනියනවා v1 ධන v2 සමානයි ඍණ e වතාවක් මෙතනට ගිහිල්ලා අත් දෙක දෙපැත්තට ගෙනියනවා මෙයාගේ ගෙනියන්න දෙයක් නැහැ ළමයි මෙයා බිඳුවයි එහෙනම් බිඳුව මෙයා යනකොට අත යන පැත්තට නෙවෙයි තියෙන්නේ අනිත් පැත්තට එහෙනම් ඍණ u උත්තරේ එනවා v1 ධන v2 සමානයි ඍණ ධන වෙලා eu මේක අංක 2 දැන් කරන්න තියෙන මේ දෙන්න සුළු කරන්න අපෙන් අහලා තියෙන්නේ a ගේ ප්‍රවේගය ඒ කියන්නේ v2 එහෙනම් v1 අපි නැති කරගන්න ඕන v1 නැති කරගන්න දෙවෙනි සමීකරණය ගුණ කරලා දෙකෙන් ඒකට මම එකතු කරනවා පළවෙනි සමීකරණය හරිද මෙයා දෙකෙන් ගුණ කරාට පස්සේ 2යි v1 ට ඍණ 2යි v1 කැපෙනවා මෙතන ඉතුරු වෙනවා 3යි v2 එකක් සමානයි 2යි e 2යි e u ධන 2යි u අපිට එනවා v2 සමානයි 2යි e ධන 1 වතාවක් u බෙදීම 3යි කියලා එනවා මේක තමයි අපිට උත්තරයට පෙන්වන්න තිබ්බේ මේක තමයි අපිට උත්තරයට පෙන්වන්න තියෙන්නේ හරි නේද හරි බව පෙන්වන්න ගැටුමේදී b මගින් a මත කෙරෙන ආවේගයේ විශාලත්වය mu බව දී ඇත e සමානයි භාගයේ බව පෙන්වන්න හරි හොඳයි ආවේග කොටසකුත් අපිට අහලා තියෙනවා අපි බලමු ආවේග කොටස කොහොමද කරන්න කියලා හරිද ගැටුමෙන් අපිට කියලා තියෙන්නේ මොකක්ද ළමයි ගැටුමෙන් b මගින් a මත යොදන ආවේගය mu කියලා දීලා තියෙනවා මෙන්න b මගින් a මත යොදන ආවේගය කියන්නේ මේ i නේද මේ i හොයන්න නම් අපි i සමානයි ඩෙල්ටා mv දාන්න ඕන කාටද a ට එහෙනම් a ට දානවා i සමානයි ඩෙල්ටා mv මේ පැත්තට දාන්නේ දිශාවක් අවශ්‍යමයි i සමානයි ඩෙල්ටා mv දාද්දි මොකක්ද දෙන්නේ ළමයි ඒ පැත්තට දෙනවා i මට කියන්න පෙරගම්‍යතාව කොච්චරද පෙරගම්‍යතාව බිඳුවයි පෙරගම්‍යතාව ඒකේ බිඳුවයි අඩු කිරීම පසුගම්‍යතාව කොච්චරද පසුගම්‍යතාව m වතාවක් පසු ප්‍රවේගය මෙයා අර පැත්තට දාන්නේ එහෙනම් ධනම තමයි නේ ඔව් එහෙනම් m වතාවක් 2යි e ධන 1 වතාවක් u බෙදීම 3 හරි එහෙනම් අපිට එනවා i සමානයි කීයක් කියලා එනවද ඍණ 2යි අපිට එනවා ඍණ 2යි m වතාවක් e ධන 1 වතාවක් u බෙදීම 3යි කියලා. හරි. අපිට ගානේ දීලා තියෙනවා ළමයි. මෙන්න මේ යොදන ආවේගයේ විශාලත්වය කියයි කියලාද? mu කියලා. විශාලත්වය mu කියලා දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ මෙයාගේ විශාලත්වය තමයි මොකටද සමාන වෙන්නේ? mu ට. ඒ කියන්නේ දෙවතාවක් m වතාවක් e ධන 1 වතාවක් u බෙදීම 3. මෙයාගේ විශාලත්වය mu ලු. එහෙනම් මෙයාගේ විශාලත්වය මොකද්ද ළමයි? මේ ඍණ කොටස නැතුව මේ ටික නේද? විශාලත්වය කියන්නේ මෙයා සමාන කරනවා mu ට. මේ m ට මේ u ට මේ mu කැපෙනවා. හරස් ගුණ කරාම 3 සමානයි 2යි e ධන 2යි e සමානයි 1යි. sorry 2යි e සමානයි 1යි e සමානයි භාගයයි කියලා අපිට උත්තරේ එනවා. හරිද? හරි. මේ වගේ ලේසි ගානක් තමයි ළමයි ඇප්ලයිඩ් එකේ පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. ඕන ළමයෙක්ට හදා ගන්න පුළුවන්. ඔයාලා මේ ගණන් තුන බලලා හරිද? තව 2019 20 හරි 20 21 22 වගේ තව ගණන් දෙකක් හදලා විභාගෙට යන්න. එතකොට ඔයාලට A level paper එකේ ගානත් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. හරි.